සතය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සතය අපට බාර ගන්න වෙනවා. සුබ උදැසනක් ඔයාලා හැමෝට. ඉතින් ඒ කටුක තත්ත්වයේ තිබුණේ මේ හවබෝඩ් බැටරි එකේ. මේ බැටරි එක අපිට රිපෙයාර් එකට එව්වේ මඩ කලපේ අපේ ක්ලයන්ට් කෙනෙක්. ඉතින් බලන්නකෝ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා මේකේ. බ්‍රෑන්ඩ් එකට රැවටිලා ඔන්ලයින් ලාභයට බැටරිස් ගන්න ගියාම මේ වගේ කටුක තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපි මේක ඕපන් කරලා බලපුවාම මේකේ 1300 මිලියම්ප් බැටරිස් තමයි තිබ්බේ. ඉතින් මේකේ එළිය මාක් කරලා තිබුණේ 4400 මිලියම්ප් කියලා. ඉතින් එතනම බොරුව පේනවනේ. ඉතින් බැටරි පැක් එක ඕපන් කරාට පස්සේ මේ විදිහට මිදිවල් ලෙව්වා වගේ බැටරි 10ක් වයර් එකක් කෙල්ලනවා. බැටරි 10ක් නිකන් බිමට වැටුණා. මෙයාලා මේ බැටරි පැක් එක හදලා තියෙන්නේ බැටරි 10කින් විතරයි. ඉතුරු 10ත් නිකන් තියලා තියෙන්නේ බැටරි පැක් එක හොඳ සයිස් එකකට තියෙනවා කියලා බොරුවට පෙන්වන්න. ෆේක් බැටරිස් එක්ක. ඉතින් මට හිතුණා එක බැටරියක් ෆන් එකට වගේ හීල් කරලා බලන්න. මොකද ඇතුලේ තත්ත්වය කියලා. මෙන්න තියෙනවා බඩු. ගියක් හදන්න පුළුවන් තරමට වැලි තියෙනවා බැටරි සෙල් වල. ඉතින් මම මේ ටිකේ බැටරි හදන වැඩේ පැත්තකින් තියලා මේ විදිහට වැලි එකතු කරනවා ගියක් හදාගන්න. ඔයාලත් මේ වගේ බැටරි ස්කෑම් වලට හවු වෙලා තියෙනවා නම් අපිට එවන්න බැටරි රිපෙයාර්ස් වලට. මට පොඩි ගිය කැලලක් හදාගන්න. ඉතින් අපි වැලි සෙල්ලම් කරලා ඉවරලා මේ ක්ලයන්ට් සුපිරි බැටරි පැක් එකක් හදලා දෙමු හොඳ ක්වොලිටි බැටරි සෙල්ස් දාලා. ඉතින් මේ විදිහට බැටරි සෙල්ස් ටික ඔක්කොම ලයින් අප් කරගෙන ඉවරලා මම ස්පොට් වෙල්ඩින් පාර්ට් එක පටන් ගන්නවා මේ විදිහට. ඉතින් මේකට මම බැටරි සෙල් 20ක් යූස් කරනවා. හොඳ ක්වොලිටි බැටරිස් 2500 මිලියම්ප් කැපැසිටි එක. ඉතින් මේකේ ටෝටල් කැපැසිටි එක අපිට ගන්න පුළුවන් 5000 මිලියම්ප් ෆුල් බැටරි පැක් එකෙම. ඉතින් ඔයාලටත් මේ විදිහට බැටරි පැක්ස් මොනවා හරි රිපෙයාර් කරගන්න තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්. අපි තව e-bikes වල බැටරිස්, power tools වල බැටරිස්, UPS වල බැටරිස්, Bluetooth speakers වල බැටරිස්, especially JBL versions වල එහෙම බැටරිස් රිපෙයාර් කරනවා. ඉතින් ඔයගලන්ට quality product එකක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම අපිව කන්ටැක්ට් කරන්න. ඔයගලන්ට මේ විදිහට ක්වොලිටියට වගකීමක් සහිතව අපිට කියලා රිපෙයාර් එකක් හරි එහෙම නැත්නම් අලුතෙන් බැටරි පැක් එකක් හරි හදාගන්න කරන්න පුළුවන්. ඉතින් අපි මේ බැටරි පැක් එකේ ස්පොට් වෙල්ඩින් පාර්ට් එක ඉවර කරලා දැන් වයරින් පාර්ට් එක කරගෙන යන්නේ. අපි මේකට කලින් තිබිච්ච BMS එකම පාවිච්චි කරනවා. මොකද BMS එකේ කිසිම ඉෂුව එකක් තිබිච්ච නැති නිසා අපිට ඒකම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට රිපෙයාර් එක කරලා ඉවරලා වෝල්ටේජස් ටික චෙක් කරාට පස්සේ 36 වෝල්ට් තියෙනවා. BMS එකත් හොඳට වැඩ කරනවා. ඊට පස්සේ තියෙන්නේ ෆයිනලයිසින් පාර්ට් එක. මේ විදිහට PVC රැපින්ග්ස් දාලා අපි ප්‍රොෆෙෂනලි ක්වොලිටියට ඔරිජිනල් ආවා වගේම බැටරි පැක් එක ඩිසයින් කරනවා. ඔයාලට මේ වගේ රිපෙයාර් එකක් කරගන්න අවශ්‍ය නම් අපිව කන්ටැක්ට් කරන්න. අපේ WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න. එතකොට අපිට රීච් කරන්න ගොඩක් ලේසි වෙයි. කෝල් කරනවට වඩා ඒක ගොඩක් ලේසියි.